ඔබ අනිත් පරිවර්තකයෝ දෙන්නත් ගැන මතක් කරපු නිසා ඔවුන් දෙදෙනාම ආධුනික පරිවර්තක. ඒ කියන්නේ මේ පළවෙනි මේ කියන්නේ මුද්‍රණයෙන් පළවෙච්ච පළවෙනි පරිවර්තන කාර්යය තමයි ඒ දෙන්නගෙම මේ පොත. මට අත්‍තරම අවශ්‍ය වුණේ හොඳ පරිවර්තකයෝ දෙන්නෙක් හඳුන්වලා දීමත්. එතනදී මේ හොරගල විමලතිස්ස ස්වාමීන් වහන්සේ මම කලින් දැනගෙන හිටියා උන්වහන්සේගේ උපාධි තීසිස් එකට කරලා තිබ්බේ ෆ්ලෑෂ් ෆික්ෂන් ගැන. ඒ කියන්නේ ඉතා කෙටි කතා කියන කැටගරි එකේ මේ වෙනත් රටවල් වල ලියපු කීපයක් කෘති කියන්නේ මේ කියන්නේ කෙටි කතා කීපයක් උන්වහන්සේම පරිවර්තනය කරලා ඒ තීසකට ඇතුළත් කරලා තිබ්බා. මීට කලින් පරිවර්තන නොවුණු. ඒක දැකලා තිබ්බ නිසා මට හිතුණා මේ හොරගල විමලතිස්ස කියන්නේ හොඳ ශක්්‍යතාවක් තියෙන පරිවර්තක ඉදිරි අනාගතයක් තියෙන. නිසා උන්වහන්සේට මම මේ අවස්ථාව දුන්නා. ඒ වගේම අසිතංජන සෙනවිරත්න කියන්නේත් පරිවර්තන පිළිබඳව උනන්දුවක් තිබිච්ච ඒ වගේම පරිවර්තනයක් හොඳට කරන්න පුළුවන් කෙනෙක්. ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වැඩ කරපු ඉංජිනේරුවෙක් දැනට රිටයර් වෙලා ඉන්නේ. ඉතින් ඔහුටත් මම මේ අවස්ථාව දුන්නා පොඩි ටෙස්ට් එකක් කරලා. ඒක නිසා මම හිතනවා මේ දෙන්නත් මේ කාර්යය ඉතාම මැනවින් කරලා තියෙනවා කියලා. ඔබ අහන්න කිව්ව ප්‍රශ්න. ඔබගේ මේ ඔබ කියපු දේ ඇත්තටම මේ කෘතිය කියවනකොට මේ මුලින්ම දකින්න ලැබුණේ මට හාමුදුරුවන්ගේ පරිවර්තන. ඒවේ ඇත්තටම අපිට මේ කියන්නේ කියවගෙන යද්දී කිසිම බාධාවක් නැතුව කතාව ගලාගෙන යාම ඒ අර්ථයෙන් ගත්තාම අපිට ඒ ආධුනික බවක් ඒ පරිවර්තනය තුළ දකින්න ලැබුණේ නැහැ ඇත්තටම. ඒ නිසා ඔබගේ සොයා ගැනීම මම හිතනවා ඒක විශිෂ්ට එකක් කියලා. ඒකට සුබ පතන්න ඕනේ ඇත්තටම. අනික මේ මම කියන්නත් ඕනේ මේක පරිවර්තනය ඇත්තටම. ඒ අර මුලින්ම ඒ ස්වාමීන් වහන්සේ අර මේ පරිවර්තන සහ දැන් ප්‍රවීණ පරිවර්තකයෙක් නේ මහාන් කියන්නේ මේ පරිවර්තන වල අපිට දැනෙන්නේ නැහැ නේ. අපි කියනකොට මේ අපේම රටේ සාහිත්‍යය කියනවා වගේ තමයි අපිට දැනෙන්නේ. ඒකට අර කෘතිම බවක් පදානුගත පරිවර්තනයක් එහෙම නැතුව අපේ සාහිත්‍යයක් කියවන ආකාරයට මේ පරිවර්තනය සුමට කළා තියෙන නිසා මේ තාමත් අවංක උත්සාහයක් කියලා දකින්නවා. මේ කිඩිකතා පොතේ පිටකවරේ දැක්කත් අපිට ඒක තේරෙනවා කතුවරෙක් ගැනමක්වත් මෙතන දාලා නැහැ. ඔය ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මහාන් ධර්මරත්නට මේක සංස්කරණය කරලා ඒ වගේම පරිවර්තන මණ්ඩලයක් එකතු කරගෙන මේ කාර්යය කිරීම සම්බන්ධයෙන් ද බුක් පාඨකාගාරය සැබවින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා මේ ඔදියා සාහිත්‍ය ලාංකේය සාහිත්‍යයට සම්බන්ධ කිරීම පිළිබඳව.